ඉතින් YouTube සිහිනය මවන සෝෂල් මීඩියා නෙට්වර්ක් එක ඇතුලේ තමන්ගේ ලෝකයක් තනන්නට සිහින මවන කොහොමද කොල්ල කෙල්ලනේ? ඉතින් අද කතා කරන්නේ ඉම්ප්‍රෙෂන් රේට් එක ගැන. නැත්තම් ක්ලික් ටු රේට් ගැන. මොකක්ද මේ කතන්දරේ? YouTube කරන ඔයාට ඇයි මෙච්චර මේ දෙක වැදගත් වෙන්නේ? ඔව්. ඔයාට subscribe වෙන්න නම් ඒ වගේම තමයි ඔයාට views එන්න නම් මෙන්න මේක තමයි වැදගත් වෙන්නේ. ඇයි එහෙනම් මේක හැම කෙනෙක්ම කියන්නේ නැත්තේ. එයාලා කිසිම කෙනෙක් මේ පිළිබඳව සඳහන් කරන්නේ නැහැ. මොකද එයාලගේ තියෙන රහස් ටික අහුවෙනවනේ. අද කතා කරන්නේ ගැන. එන්න අපි කිසි දෙයක් හංගන්නේ නැහැ. ඔයාට YouTube වලින් ඉහළටම යන්න නැත්තම් සක්සස් වෙන්න අපි කියලා දෙනවා. මොකද අපි ඒ තැනට ආපු නිසා. ඊට පස්සේ අපි සක්සස් වුණේ කොහොමද කියලා. අපි ප්‍රධාන මේන් ස්ටුඩියෝ එකක් විදිහට වැඩ කරනවා. අපි MG Media Network. අපි තමයි බොහෝ YouTube social media network. අපි අතෙන් තමයි පාලනය වෙන්නේ. ඔය කවුරුත් නොකියුවට. එන්න අපේ තියෙන අත්දැකීම් එක්ක ඔයාලත් එක්ක ඒ අත්දැකීම් බෙදාගමු. කතා බහ කරමු. අපිටත් වරදින තැන් ඇති. ඒවත් කතා බහ කරලා ආයෙසරයක් විසඳගමු. අද කතා කරන්නේ ඉම්ප්‍රෙෂන් රේට් එක සහ ක්ලික් ටු රේට් ගැන. මේක නොදැන කවදාවත් ඔයාලා channel කරන්න යන්න එපා. YouTube. එන්න මං කියලා දෙන්නම්. YouTube තුල ඔයාගේ සිහිනයට යන්න හදන කොල්ලෙක් වෙන්න පුළුවන්, කෙල්ලෙක් වෙන්න පුළුවන්. අද කතා කරන්නේ මම ඔයාට YouTube වල ඔයා පළවෙනියටම ඉගෙන ගන්න ඕන වීඩියෝ එකක් දාන එකද නැත්නම් ෂෝට් වීඩියෝ එකක් හදන එකද නැත්නම් වීඩියෝ එකේ සෙටින් හදන එකද? නෑ. ඔයා වීඩියෝ එකක් කරන්න ඉස්සෙල්ලා මෙන්න මේ දේවල් ගැන කියලා ඉන්න ඕන. මේ දේවල් කියලා දෙන්නේ මැද හරියේදී. එතකොට එයාට වෙන්න ඕන දේවල් channel එකට වෙලා ඉවරයි. හැබැයි අපි එහෙම නෙවෙයි. අපි වීඩියෝ එකක් දාන්න ඉස්සෙල්ලා channel එකේ setting එක හදන්න ඉස්සෙල්ලා නැත්තම් channel එකේ tag keyword දාන්න ඉස්සෙල්ලා අපි මෙන්න මේ දේ ඔයාලට කියලා දෙනවා. මේ දේ කිව්වට පස්සේ ඔයාට channel එකේ සාමාන්‍යයෙන් කියනවා නම් මහා ලොකු ගේමක් නෙවෙයි මේක කරගන්න. මේ දේ දැනගෙන ඉන්නවා නම් ඔයාට අතරමං නොවි YouTube වල සක්සස් වෙන්න පුළුවන්. මේ මම කරන channel එකක් තියෙනවානේ. දැන් ඔයාලා මේ බලන වීඩියෝ එක නැත්තම් මේ channel එකෙන්ම මම ඔයාට මේ දේවල් ටික පෙන්눔 කරලා දෙන්නම්. සාමාන්‍යයෙන් කියනව නේද වීඩියෝ එකක් අප්ලෝඩ් කරනකොට SEO කරන්න කියලා. ඔයාලට ඉදිරියට හදාගන්න පුළුවන්, ඉදිරියට අහගන්න පුළුවන්. යාළුවනේ වීඩියෝ එකක් රෑන්ක් වෙනවා කියලා කියන්නේ අපි සර්ච් කරනවා how to create a YouTube video. සර්ච් කරාට පස්සේ ඔයාගේ වීඩියෝ එකක් තියෙනවා නම් ඒ විදියට හදපු ඒ වීඩියෝ එක ෆස්ට් එකට පෙන්නන්නේ. නැත්නම් පළවෙනිට පෙන්නන්නේ. ඔන්න ඕකට තමයි රෑන්ක් කරනවා කියලා කියන්නේ. ඕකට තමයි SEO කරලා හරියට කීවර්ඩ් ටික දාලා වීඩියෝ එක අප්ලෝඩ් කරනවා කියලා කියන්නේ. ඒ පිළිබඳව මම ඔයාලට ඉස්සරහට කියලා දෙනවා. පොරොන්දු වෙනවා. ඒ වගේම තමයි. එහෙම නැති වුණත් SEO එක හරියට කරගන්න බැරි වුණා කියලා හිතන්නකො. හැබැයි ඔයා මේ දේ කරලා තියෙනවා නම් ඔයාගේ වීඩියෝ එක මතක තියාගන්න අනිවාර්යෙන් ඉහළටම එනවා. වැඩි views ප්‍රමාණයක්, වැඩි subscribe ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ impression rate එක සහ click through rate එක පිළිබඳව ඔයා දැනගෙන ඉන්නවා නම් මෙන්න මේකේ කතන්දරේ. ඔයා අහලා තියෙනවද ඔයාගේ YouTube වීඩියෝ එකක් ඔයා වුණ අප්ලෝඩ් කරනවා. විනාඩි 10ක YouTube වීඩියෝ එක අප්ලෝඩ් කරනවා YouTube channel එකක් create කරන්නේ කොහොමද කියලා. ඔයාට ඒ පිළිබඳව දන්නේ නැත්නම් ඇත්තටම YouTube channel එකක් create කරන්නේ කොහොමද කියලා මගේ වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්නත් පුළුවන්. ඔන්න මම ඔයාට උදාහරණයක් විදිහට ඒක ගන්නම්කෝ. ඒ YouTube වීඩියෝ එක 10000ක් views තියෙනවා. ඒ 10000 බලන්න ඔයාගේ වීඩියෝ එක YouTube පිළිබඳව search කරපු YouTube වීඩියෝ එකක් හදන හැටි හොයපු channel ලක්ෂයකට විතර මතක තියාගන්න YouTube එකෙන් share කරනවා. ඒ share කරන එක ඇතුලේ ඒ ලක්ෂය ඇතුලේ ඔයාගේ වීඩියෝ එක කී දෙනෙක්ද? 10000ක් දෙනා ක්ලික් කරලා බලලා තියෙනවා. ඔන්න ඕක මතක තියාගන්න. ක්ලික් කරලා බලලා තියෙනවා. එතකොට ඔයාගේ YouTube වීඩියෝ එක කී දෙනෙකුට share කරලාද YouTube එකේ? කීයකටද? ලක්ෂයකට share කරලා තියෙනවා. ක්ලික් කරලා බලලා තියෙන්නේ 10000යි. ඔන්න ඕක තමයි වැදගත් වෙන්නේ. යාළුවනේ අපි වීඩියෝ එකක් හැමදාම අප්ලෝඩ් කරනකොට YouTube එකෙන් පළවෙනිටම ඔයා දාන වීඩියෝ එක ඉම්ප්‍රෙෂන් රේට් එකක් හදන්නේ. ඉම්ප්‍රෙස් කරන්නේ මතක තියාගන්න 1000කට. ඊළඟ වීඩියෝ එක 2000කට, 5000කට, 6000කට. ඒක තීරණය වෙන්නේ ඔයා වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔයාගේ වීඩියෝ එක බලන ප්‍රමාණයක් ඉන්නවා. ඒ ප්‍රමාණයත් එක්ක ප්‍රසන්ටේජ් එකත් එක්ක ඒ වීඩියෝ එක ෂෙයා කිරීමක් සිද්ධ කරනවා YouTube එකෙන්. සාමාන්‍යයෙන් ඔයා මතක තියාගන්න 5 වෙනි හෝ 6 වෙනි වීඩියෝ එක දානවා නම් YouTube එකට අප්ලෝඩ් කරනවා නම් ඔයාට මේ බලන්න පුළුවන්කම තියෙනවා කොච්චර ප්‍රමාණයක් කියලා ඒ වගේ සර්ච් කරපු channel වලට share කරලා තියෙනවද කියලා. ඉතින් මේ ඔයාලා අහන දකින අපේ මේ channel එකේම impression rate එක
ඉතින් බලන්න මේක ඇතුලේ මේ යවන ප්‍රමාණය ඇතුලේ කී දෙනෙක් ඔයාලගේ වීඩියෝ එක ක්ලික් කරලා බලනවද? ඒකට තමයි ක්ලික් ටු රේට් කියලා කියන්නේ. ඉතින් ඔයාගේ වීඩියෝ එක ක්ලික් කරලා යම්කිසි කෙනෙක් බලනවා නම් ඒක ප්‍රසන්ටේජ් එකක් විදියට 100ට 1ක් 100ට 2ක් 100ට 3ක් අන්නේ විදිහට පොඩ්ඩ අප්ඩේට් වෙනවා. ඒ අප්ඩේට් වෙන්නේ මතක තියාගන්න සාමාන්‍යයෙන් 120 30 40 වගේ තියෙනවා නම් ඒ channel එක ඇත්තටම හොඳයි. සාමාන්‍යයෙන් මේ වගේ පොඩි channel එකක පවා 100ට 1ක් 2ක් වගේ තියෙනවා නම් ඇත්තටම වීඩියෝ 5කින් 6කින් ඇත්තට මේ channel එකේ තත්ත්වය අපි කියලා කියන්නේ. ඒ තත්ත්වය ඇත්තටම වටිනවා. ඉතින් ඔයාට මේ දේ කරගන්න මොකක්ද කරන්න ඕන? මේ ඉම්ප්‍රෙෂන් රේට් එක වැඩි කරගන්න, ක්ලික් ටු රේට් වැඩි කරගන්න කොහොමද? මොකක්ද කරන්න ඕන? මෙන්න පළවෙනි ටිප්ස් එක. ඔයා අනිවාර්යෙන් වීඩියෝ එකක් ක්‍රියේට් කරනකොට මතක තියාගන්න දවසකට දෙකකටද තුනකටද අනිවාර්යෙන් දවස් දෙකකට සැරයක් වීඩියෝ එකක් දානවා නම් මං වගේ මොන දේ තිබුණත් ඔයාලට දවස් දෙකකට සැරයක් වීඩියෝ එකක් දාන්න පොරොන්දු වෙච්ච විදිහටම ඔයා ඒ වෙලාවට වීඩියෝ එක දාන්න ඕන. ඒ පළවෙනි එක. දෙවෙනි එක. ඔයා YouTube එකේ thumbnail කියලා එකක් දකින්නවද? YouTube එකේ පළවෙනිට වැටෙන ෆොටෝ එක. හැබැයි ෆොටෝ එක ක්ලික් කරාට පස්සේ ඔයාලට වැටෙන්නේ වෙනම වීඩියෝ එකක්. අන්නේ ක්ලික් කරන ෆොටෝ එක ඔයාලා ක්‍රියේටිව් විදියට හදන්න ඕන. දැක්කට පස්සේ හිත යන විදියට. ඔන්න ඒක තේරුම් ගන්න. ඒ දෙවෙනි එක. තුන්වෙනි එක මොකද්ද? සාමාන්‍යයෙන් අපි කැමති YouTube වීඩියෝ එකක් බලන්න මොන විදියටද? දිග ලොං වීඩියෝද අඩු වීඩියෝද? ඔව්. අපි කැමති හැම දෙයක්ම ඉක්මනට දැනගන්න. එහෙනම් ඔයාලට පුළුවන්කම තියෙනවා විනාඩි 4-8ක් ඇතුළත වීඩියෝ ක්ලිප් එකක් නිර්මාණය කරන්න වගේ පළවෙනි channel එකේ. එතකොට පොඩි වීඩියෝ ප්‍රමාණයක් තියෙන්නේ thumbnail එක හොඳයි ඇහැට දකින්න ඕනම කෙනෙකුට ප්‍රියජනකයි. අර විදියට වීඩියෝ එක ෂෙයා කරාට පස්සේ ඔයාගේ YouTube එකෙන් ඇහැට ප්‍රියජනක වීඩියෝ එකක් නිසා thumbnail එකක් නිසා ඕන කෙනෙක් මොකද කරන්නේ? ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ක්ලික් ටු රේට් වලට වැටෙනවා. එතකොට ඒක වෙන්න ඔයාගේ channel එක තව ටිකක් මොකද්ද වෙන්නේ? අප්වීමක් සිද්ධ වෙනවා. ඉහළට යෑමක් සිද්ධ වෙනවා. නීති තුනයි තියෙන්නේ. මොකද පළවෙනි නීතිය? thumbnail එක ක්‍රියේටිව් වෙන්න ඕන. වීඩියෝ එකේ සාමාන්‍යයෙන් විනාඩි ගාන 4-8ක් ඇතුළත වෙන්න ඕන. ඊට පස්සේ මොකද්ද? මොන දේ තිබුණත් ඔයා වීඩියෝ එකක් දවස් 2කට සැරයක් දානවා නම් 3කට සැරයක් දානවා නම් වීඩියෝ එක වෙලාවක් ඇතුව හරියට අප්ලෝඩ් කරන්න ඔයා ඉගෙන ගන්නම ඕන. ඉතින් ඔය කියන කරුණු තුන ඔයා හරියට ෆලෝ කරන්න ඉගෙන ගන්න. ඔය මම ඔයාලට කියලා දුන්නේ ඉම්ප්‍රෙෂන් රේට් එකයි ක්ලික් රේට් එක හදාගන්න විදිය. නැතුව මේ දෙක නෙවෙයි. මතක තියාගන්න මේක කොහොමද හදාගන්නේ? මේ දෙක වැඩි වුණොත් තමයි යාළුවනේ ඔයාලගේ channel එකේ එන්නේ අප් වෙන්නේ වීඩියෝ ටික අප් වෙන්නේ. ඉතින් ඕක කවුරුවත් කියලා දෙන්නේ නැහනේ. ඉතින් අද මම ඕක කියලා දුන්නා. මම ඊළඟ දවසේ ගේන්නම් ටැග් පාවිච්චි කරන්නේ කොහොමද? කීවර්ඩ් කියන්නේ මොනවද? නැත්තම් ටයිටල් එක හදාගන්නේ කොහොමද කියලා. channel එකේ වැදගත්ම part එකක් තමයි ඒක. ඒක ඔයාලට ඇත්තටම වැදගත්. අනිවාර්යෙන් subscribe කරලා යන්න channel එක. එහෙම වුණොත් තව දවස් දෙකකින් ඔයාලට මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. වීඩියෝ එක හොඳ නම් like කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට දැනගන්න මොන හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහින් comment එකක් දාන්න අමතක කරන්න එපා. YouTube කරන ඔයාගේ හොඳම යාළුවටත් මේ වීඩියෝ එක share කරන්න. ඔයාගේ social media වලත් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් මේ වගේ YouTube පිළිබඳව තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සියලු දෙනාටම සුබ දවසක්. අයබෝවන්.